යට සායක් අඳින්න කියලා කමෙන්ට් එකක් දාලා. මොනේ යට සායවල දේවා මේකත් ඇදගෙන ඉන්නවා බොහොම අමාරුයි. ෆෑන් එක වැඩි කරන්න. ඇහෙනවද ෆෑන් එකේ ශබ්දෙට මගේ හෙන්න. දැන් තියෙන්නේ බඩු යහ මගකට ගන්න. බඩු යහ මගකට ගන්න තමයි දැන් තියෙන්නේ. හරි. බලන්න මේ ක්‍රීම් බෝතල් කීයක් තියෙනවද කියලා. රෙකෝඩ් වෙනවනේ. පර්ෆියුම් වගේ දේවල් ඔබ වැටෙන තැන හින්දි යන්න ඕනේ. ඒක මෙතන හරියන්නේ නැහැ. මෙතන ජනේල ගාවින් පොඩ්ඩක් දෙවිය එන හින්දා බලන්න මේකට දැන් මේ සේරම අස් කරාට පස්සේ හරිද මගේ මේස ඔක්කොම හිස් වෙනවා. හරිද? එතකොට ඉදයි. මේ candles වගේ දේවල් ඒවත් හැබැයි ටිකක් උඩින් තියෙන්න ඕනේ අත දිග හරින්නද නැත්නම් නම් කැන්ඩල් පත්තු කරන එකක් නෑ සුවඳ දුම් දානේවා ඔළුවේ ගානේවා මේකෙන් දා ගන්නවා හරිද 7 day night cream එකත් මේ මගින්ම තියාගන්නවා වැඩි පාවිච්චි වෙන්නේ නාල ඇවිල්ලා ගන්න පර්ෆියුම් ටික නම් මෙතන යටින් තියාගන්න සුවඳයි මේ එතකොට ඔළුවේ ගන්න තෙල් වර්ග ඒවත් අත දිග හරියෙන් තියා ගන්න ඕන. නැත්තම් ගෑවෙන්නේ. ඉක්මනට ඉවර කරන්න ඕන දේවල් තියෙනවා නම් ඒවා මෙන්නම ළඟින් තියා ගන්න. එතකොට පැක් වර්ග අයියෝ මගේ ඒකක් හැලුණානේ උදේ මේ පැක් වර්ග දානවා මම අනිත් පැක් එකට හරිද ඔයාලට පේන්නේ නේද එතකොට මේ හෙයා පැක් තියෙනවා හරිද ඒක වෙනම රැක් එකකින් තියාගන්න එතකොට හෙයා ක්‍රීම් වර්ග ඒවා හැම වෙලේම ගන්න ඒවනේ ඔළුවේ ඒක එතනින් තියෙනවා එතකොට මේ වැස්සෙනොත් හැම වෙලේම ගන්නවා මේ පොල් වල ගන්නවා එහෙම ඒ ක්‍රීම් වර්ග ටික කොහොම පේන්න තියාගන්න ඕන නැත්නම් මම ක්‍රීම් ගන්න නැතුව නිදා ගන්න. එතකොට ඩියෝඩරන්ට් වර්ග ඒක නිතරම ගෑවෙන්නේ නැහැ. ඒක මම අනිත් රැක් එකෙන් තියෙනවා. හරි සුවඳ. එතකොට හෙයා පැක් වෙනම එකකට දාන්න. හරිද? අස්සවල් වල තියෙනම සොයා ගන්න. එතකොට මේ චීස් වගේක් තියෙනවා. ඒක අතන යට මේකෙන් දාමු. මේසේ අස්සේ තියෙනවත් ගමු අපි හරිද
මේසේ අස්සෙත් ක්‍රීම් ಜಾති ගොඩාක් තියෙනවා. පැක් වර්ග තියෙනවා, ජෙල් වර්ග තියෙනවා, බ්ලීචිං ක්‍රීම් තියෙනවා, කංහාරණ ඒවා තියෙනවානේ. කංහාරණ එකත් මේ ටික ඒක ඉතින් කන කසනකොට කොහොමද හොයලා ගන්න ඕනේ. ඒක පේන්නම ඕනේ නැහැ. ඒක අර කන කසනකොට මේක ඔන්න බොඩි ලෝෂන් ඒකත් දානවා. සමහර බොඩි ලෝෂන් දාන එක උසමදී ඒක උඩින්ම තියන්න ඕනේ. එතකොට මේ හෙයා ක්‍රීම් එක ඒකත් මේක මම සාමාන්‍යයෙන් ගන්න ගමනක් යනකොට. ඒ හින්දා ඒක දැන් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ ළඟින්ම තියාගන්න එකට. මේක මේ කකුල් වල ගන්න ක්‍රීම් එකක්. ඒකත් ගොඩක් වෙලාවට උවමනා නැහැ. මේක බ්ලීචිං ක්‍රීම්. බ්ලීචිං ක්‍රීම් ඒක වෙන තැනකින් තියාගන්න. බ්ලීචිං ක්‍රීම් තියාගන්න වෙන තැනක. හරි. ෆේස් පැක් දාගන්න ඕන එක. දැන් මේවා ෆේස් බොඩි ඒ පැක් වලද. එතකොට ඒක කොහොම වෙනම මූණේ ගාන જાති තියාගන්න. කකුල් වල ගාන ඒවා. ඒකත් නිකන් මෙතන තියාගන්න. මේක හෙයා එකට වෙනම පැත්තකට දාන්න. මට අමතක වෙලා ගිය බඩුත් එළියට එනවා. මේ සෙනඟට බෙදා හැරලත් මේ මෙච්චර තියෙන්නේ. මේකත් කොණ්ඩෙට ගාන එක. මේක තියාගන්න පොතේ ඒක උඩින් තියාගමු. මේ ආවෙල පර්ෆියුම් වර්ග. නැටද බල්ලෙක් කිව කරනවා වගේ බලු. සුනක යෝගයක් යාළුවනේ සුනක යෝගයක්. ඕඩි කොලනුත් ඒකත් නිකන් ගානවනේ තේගෙම තියාගමු. අම්මට ඕඩි කොලන 4ක් 5ක් තියෙනවා. මට අමතක වෙලා තිබ්බේ. කොණ්ඩේ ගාන හෙයා පැක් මමක. අලුත්ම කැන්ඩල් එකක් තියෙනවා. අමතක වෙලා තිබ්බේ. මේ වැවිලා ෆේස් පැක් ෆේස් පැක් උත් ඉතින් උඩට ගහලා මෙතනින් තියන්න පුළුවන්. තමයි දැනට තිබ්බ ටික පෙන්නන්න. දැනට තිබ්බ පොඩ්ඩ හරියද? තව ගොඩාක් තියෙනවා මේ. මුස් කරනවා කියලා කොයි පැත්ත රස් කරන්නද මොන්නේ. යා අස්සවල තිබ්බේ ගත්තා හරි. පේනවනේ මාගා පර්ෆියුම් වර්ගම ගොඩක් තියෙනවා ඉතින්. කොහෙන් අස් කරන්නද කියලා හිතා ගන්න බෑ යාළුවනේ. මේ තියෙන ගුචි පර්ෆියුම් එක. ඔයාලට අස් කරලම පෙන්නන්නද? හැම පේජ් එකේම බඩු මගේ ගෙදර. මෙහෙන් තියාගෙන ගාලේ ඇදරක් කරන්නේ. පර්ෆියුම් જાති නාරිවර වෙලාවත් ගන්න ඕනේ. අලුතෙනුත් මම වියානායිකේ පර්ෆියුම් එකක් ඕඩර් කරා. වියානායිකේ පර්ෆියුම් වගේ තිබ්බා. මට එකක් ඕඩර් කරලා බලන්න. ඒක අද එනවා කියලා වැටුනට ආවේ නැහැ. අද මැසේජ් එකක් ආවා. එනවා කියලා ආවේ නැහැ නෝනා. ගොඩාක් දේවල් තියෙනවා අප්පා. නේ හෙයා ඔයිල්ම තියෙනවා. හෙයා ඔයිල් ගොඩක් කට්ටියට දුන්නත් එක්කලා. බොඩි ඔයිල් තියෙනවා. নানা ප්‍රකාර දේවල්. ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් ඒතරොඩ.